සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනදා වගේම අදත් ඔයාව බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අපේ 67 වෙනි වීඩියෝ එකත් අරගෙන ආවිල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ කෙනෙක් කලාතුරකින් වන්දනාමාන කරන්න යන නමුත් ඉදා වැදගත් දාගැබක් වන සංඝමිත්තා මහරහත් තෙරණියගේ දාගැබ ගැනයි. අද අපි මේ ඔයාලට අරගෙන ආව දාගැබ අනුරාධපුරයේ ඇති තවත් එක් සුවිශේෂී වැඩිය බැතිමතුන් වන්දනා කරන්න යන්නේ නැති නමුත් ඉතා වටිනා දාගැබක්. මේ දාගැබ තමයි අපගේ මේ ධරණි තලයේ බුදුදහම පිහිටුවීමේ හිලහා විශේෂයෙන්ම මෙහෙණි සසුන ආරම්භ කිරීමට වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමට කටයුතු කළ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ධාතුන් සහ භස්මාවශේෂ තැන්පත් කර සෑදූ දාගැබ. මෙම දාගැබේ අතීතය දෙසට හැරුණොත් මෙය ඉදිකළ බවට සැලකෙන්නේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව ශ්‍රී ලංකාව පාලනය කළ ඔහුගේ සහෝදරයෙකු වන උත්තිය රජතුමා විසින්. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ ක්‍රිස්තුපූර්ව 267ත් 276ත් අතර කාලය තමයි මේ දාගැබ ඉදි වෙලා තියෙන්නේ. උත්තිය රජතුමා මෙරට පාලනය කළේ අවුරුදු 10ක් පමණයි. ඔහුගේ 8 වන රාජ්‍ය වර්ෂයේදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඉන් වසරකට පසුව එනම් 9 වන රාජ්‍ය වර්ෂයේදී සංඝමිත්තා මහරහත් මෙහෙණියත් හත්හාල්හක භික්ෂුණී මාලිගාවේදී පරිනිර්වාණයට පත් වෙනවා. උත්තිය රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ අවසන් කටයුතු සිදු කළේ යම් ආකාරයටද ඒ අයුරින්ම සංඝමිත්තා මහරහත් මෙහෙණියටත් ඉතාමත් ගෞරවාදරයෙන් යුක්තව අවසන් කටයුතු සිදු කරලා තියෙනවා. මහා වංශයේ 20 වන පරිච්ඡේදයේ මෙන්න මෙහෙම ඒ ගැන සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කළ සෙයින්ම මුළු ලංකාවම සරසවා තිබෙනවා. ඇතුළු නුවර කූටාගාරයක තැන්පත් කර 7 දිනක් දේහයට පුද සත්කාර කර තිබෙනවා. ඉන්පසු ශ්‍රී දේහය ඉන් පිටතට ගෙන තූපාරාමයට නැගෙනහිරින් චිත්‍රශාලාව සමීපයේ තූපාරාමයේ බෝධීන් වහන්සේ වැඩ සිටි තැන ආසන්නයේ සංඝමිත්තා තෙරණින් වහන්සේ වැඩ වාසය කළ ස්ථානයේ ආදාහන කටයුතු සිදු කර තිබෙනවා. ඉන්පසුව එම ස්ථානයේම ධාතුන් වහන්සේලා සහ භස්මාවශේෂ තැන්පත් කර මෙම දාගැබ ඉදි කර තිබෙනවා. සියවස් ගණනාවක් ගරා වැටීම් සහ රාජධානි අතහැරීම් සහ ස්වාභාවික හේතුන් වලට මුහුණ දී 19 වන සියවස අගභාගයේ මෙය සොයාගෙන ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. 19 වන සියවස අගභාගය වන විට බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් විසින් සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ දාගැබ තූපාරාමයේ අසල ඇති පාදලාංජන ස්තූපයේ බවට වැරදිවට වටහාගෙන තිබෙනවා. එය සිදුව ඇත්තේ 1895ත් 1910ත් අතර කාලවලදී බෙල් මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් මගින් බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් පසුව නැවතත් කළ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් නිවැරදිම සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ දාගැබ මෙය බවට හඳුනාගෙන තිබෙනවා. ඉතින් වර්තමානයේ වන විට මෙම දාගැබක තිබිය යුතු මූලික අංගවත් නොමැති තරමටම ගරා වැටි මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා තමයි තිබෙන්නේ. අඩුම තරමේ මෙහි හැඩයක්වත් හරියට හඳුනා ගන්න බැහැ. දාගැබ ඉදිකළ කුඩා වේදිකාව සුරක්ෂිත වී තිබීම නම් සතුටට කාරණාවක්. අනුරාධපුරය වන්දනා කරන්න පැමිණෙන බැතිමතුන් තූපාරාමයේ වන්දනා කරන්න ගියත් මේ සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ තූපය වන්දනා කරන්න යන්නේ නැහැ. බොහෝ දුරට මේ පිළිබඳව ඇති නොදැනුවත්භාවය වන්නට පුළුවන්. ඉතාමත් සුළු පිරිසක් තමයි මේ වටිනා දාගැබ වන්දනාමාන කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක දකින ඔයාලා කල්පනා කරලා බලන්නකෝ අපගේ මේ ශ්‍රී ලංකාවටත් බුද්ධ ශාසනයටත් වචනයෙන් කියන්න බැරි තරම් සේවයක් කළ සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ දාගැබට අපි මේ පුද සත්කාර කරන විදිය සහ එය තිබීමට ඉඩ හැර ඇති ආකාරය හරිද කියලා මේ දාගැබට මීට වඩා සැලකිල්ලක් දක්වා හැකිනම් වර්තමානයේ මේ ආකාරයෙන්ම තිබී අංග සම්පූර්ණ දාගැබක් ආකාරයට ඉදිකළ මිහිඳු මහරහතන් වහන්සේගේ දාගැබ ආකාරයෙන් ඉදිකර පුද සත්කාර කළ යුතු බවයි අපගේ අදහස නම් වන්නේ. ඉතින් අනුරාධපුරයේ වන්දනා කරන්න යන ඔයා තූපාරාම දාගැබ වන්දනා කළ විට මෙම සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ දාගැබටත් මල් මිටක් පූජා කරම වන්දනාමාන කරන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි ඔයාලට සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ දාගැබ ගැන විස්තර අරගෙන ආවා. හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් අපි ආර්ට් ලංකා exploration